පෙන්නනවා පෙන්නනවා දැන් නම් ඒ අය ඔබතුමා නිතර රකින්නු ඇත දියුණින් ඔබ සරසන්නන් උඩදනිය ඇසල වේලා 2025 කෙලිය උදානේ පස්වන දින රාත්‍රියේ සමගින් අත්වල බැඳ ගිරින මොහොතේ දිනුන ඔබට සිහිපත් කරන්න සූදානම් වෙනවා අතෝසේ වරස්මුල්ල පොලිසිය කරු පොලිස් ස්ථානාධිපතිතුමාන් ඇතුළු සියලුම නිලදරුවන් අතෝසේ පස්වන දින රාත්‍රියේ සමගින් අපිත් සමගින් අත්වල බැඳගෙන සාමය හා නීති ආරක්ෂාව රකිමින් උඩදනිය විද්‍යාලයේ මේ පැවැත්වෙන සැලකිලි උදානයට ලබා දෙන සහයෝගය අද දවසට පස්වන දින රාත්‍රියේ අපි සිහිපත් කර සිටිනවා. සැලකිලි උදානයේ ඔබ වෙනුවෙන් ඔන්න ක්‍රියාත්මක වී තිබෙන අති දැවැන්ත බවුන්සර් එක පුංචි දරුවන් බොහෝ පිරිසකට එකසේ විනෝද වන්නට ඔබේ පුංචි දරුවාට අවශ්‍යතාව අද දවසේ උදා කර දෙන්න ඔබට හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව බවුන්සර් එකට ආසන්නවම තිබෙන ලොකු කුඩා හැමදෙනාටම එකසේ සතුටු වෙන්නට මෙඩිකෝ රවුම වගේම පුංචි දරුවන්ගේ තවත් ක්‍රීඩාවක් වන විනෝදාංශය සඳහා බෝට්ටු පදින්නට වෝටර් පූල් එක ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ වගේම තමයි ජය පෙරදුම සමසේ විද දරා ගන්නට ඔබට පුළුවන්කමක් ලැබෙනවා විනෝද ක්‍රීඩා රසක් අද දවසේ ඔබ වෙනුවෙන් තිල්ල කර දීලා. ඒ වගේම තමයි අපි ආරාධනාමාවලියට පුංචි වෙලාවක් සිත තබමින් අපි ලැබෙන ආධාර කාර්යාලයට ලැබෙන ආධාර පත්‍ර කිහිපයකට අපි කවියෙන් සෙත් ප්‍රාර්ථනා කරන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නයි සූදානම් වෙන්නේ. ඉදිරියට ඔබට පුළුවන්කමක් ලැබෙනවා මේ වැඩ කටයුත්තේ වටිනාකම අභිමානය දැනෙනව නම් අද දවසේ යන්න ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඔබේ අවශ්‍ය කාරණාව සඳහන් කොට අද දවසේ සුදු කොලයක ඒ අවශ්‍ය කාරණය සඳහන් කරලා නොබසිරු ආධාරය ලබා දෙන්න සූදානම්. නිසාන්ත කිවිදුනි අපි ලැබෙන ආධාර පත්‍ර වලට කාර්යාලයට අද දවසේ කවියන් සුභාෂ්චරණ කිරීමට ඔත්පල වී සිටින වාතිය හස්ති රාජයාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ කඩිගමුවේ මහානාම මහත්මයා විසින් රුපියල් 200කින් ආධාර මුදලක් ලබා දීලා උඩදෙනි සැනකිලි උදානයේ ඔත්පල වී සිටින වාතිය හස්ති රාජයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා කඩිගමුවේ මහානාම මහත්මයා උඩදෙනි සැනකිලි උදානයේදී. ඇත්තටම මේ වෙලාවේ රටේම කතාව මේ අහිංසක සතා ගැන. අපේ මිනිස්සුත් හරි වැරදි අප්පා මොනවා වුණත්. අපේ මිනිස්සුත් හරි වැරදි මොනවා වුණත්. මොකද දන්නවද? තිරිසන් සත්තුට කතා කරන්න බෑ මේ උඹ වවුක්කු එක තපම් මට කන්න මං කන්නේ චුට්ටක් කියලා අහන්නේ. වල්ලාලි අනේ. මේ සතාගේ බඩගිනට මොනවා හරි කෑවහම තුවක්කුවක් කරන් ගිහලා අනේ අහිංසක සත්තුට වෙඩි තියනවා කියන්නේ කොච්චර වැරදි වැඩක්ද? උතර බලාගෙන යනකොට බාතිය නෙවෙයි සත්තු. බාතියලා නෙවෙයි. අපේ මිනිස්සු. මම හිතනවා මේ කාලය මේ වැරද්ද ඇත්තටම නොවේවා කියලා ඉදිරියට. අපි හිතාගෙන ඉන්න දේ නෙමෙයි වෙන්නේ. බලන්න දැන් මේ සතාට එක වෙඩි උණ්ඩයක් ලක්ෂයකට මිලකට පැත්තකින් දීමු අපි ලක්ෂයක් වෙනවා කියලා වෙඩි උණ්ඩයක් ලක්ෂයක් වෙන්නේ නැහැ. දැන් මහජන මුදල් කොච්චර වියදම් කරනවද අර සතා නැගිටවන්න. කී දෙනෙක් දුක් විඳිනවද රෑ දවල් නැතුව. මුරටත් දාලානේ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායත් එක්ක ගමේ මිනිස්සු නිදි මරාගෙන. පව් ඇත්තට මේ ජාතික සම්පත් මොන වුණත් ආදරණීය කඩිගමුවේ මහානාම මහත්මයාණනි ඔබ බොහොම උත්තම පූජනීය මිනිස්සෙක්. අපිත් ඒ ගැන ශෝකයටපත් වෙනවා. බාතිය ඇතාට මේ කරපු ආශිර්වාද ප්‍රාර්ථනය දිව්‍ය මන්ත්‍රයක් වෙලා අද හෙට මන්ත්‍රණය අද අනිත් පැත්ත හැරෙව්වා සතාව. අද හෙටම නැගිටලා මේ නිදහස් අවකාශය තුල ඉඳගෙන බඩ පුරවගෙන පාඩුවේ ජීවත් වෙන ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට පෙන්වන්න තව කාලයක් ජීවත් වෙන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ විදියට. සතාට මහා නාම සිත දෙන්නලු ගොත ගොතා ඒ සතාට මහා නාම සිත දෙන්නලු ගොත ගොතා
මිනිසත් සිත් තුල සෑහෙන දුක තියෙනවා ලංකා මිනිසත් සිත් තුල උපවන ගත ජාතිය ඇති කෙරුවලු පීතිය නොසැලී සුවපත් වෙනු මැන පිය ඇත් රජබාතිය නොසැලී ජීවත් වෙනු මැන පිය ඇත් රජබාතිය මහානාම මැතිඳුට අද දින යෙති නුඹහට අහා වටිනවා